YouTube channel. ඉතින් මම අද ඔයාලට after school work එකක් ගෙනාවා. ඉතින් මම මුලින්ම ඉස්කෝලේ යන්න කලින් පුංචි වීඩියෝ එකක් ගත්තා. ඉතින් මම මේ විදිහට තමයි ඉස්කෝලේ යන්න ලෑස්ති වුණේ. එහෙනම් bye bye මම ඉස්කෝලේ ගිහලා එන්නම්. දැන් නම් ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ලන්ච් එකත් අරගෙන මගේ ඉස්කෝල් බෑග් එකේ ලන්ච් බොක්ස් එකයි බෝතලේ අයින් කරන්න තමයි හදන්නේ. ඉතින් ඔය විදිහට බෑග් එකත් අස් කරගත්තා මම. අස් කරලා to do list එකක් ලියලා වැඩ ටික පටන් ගත්තා. ඉතින් මුලින්ම මට තිබ්බේ මගේ ඉස්කෝල් එකේ විනය පොත හදන්න. ඉතින් මේ තියෙන අපේ විනය පොත. ඉතින් මේ වැඩෙත් ඉවර කළා. මම එලවුන්සින් එකට පොඩි කරුණු ටිකක් එකතු කරගත්තා. හෙට එක තියෙන නිසා ඒක ටිකක් පාඩම් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ ඉන්නේ ගණිතවියෝ. ඉතින් මම පාඩම් කරන්න කලින් මෙයාගේ හොඬ අල්ලලා පහන තියලා තමයි පාඩම් කරන්නේ. ඉතින් මට අද පොඩි වැඩ ටිකක් තිබ්බා. ඒක ඉවර කරලා තමයි ඒ වැඩේ කරේ. ඉතින් මගේ channel එකට subscribersලා 303ක් ඉන්නවා. ඉතින් ඒ ආදරයට ඔයාලට ගොඩක් ස්තුතියි. දැන් යන් අපි අපේ time table එකට වැඩ කරන්න. අද තිබ්බේ PTS ඉතිහාසයයි පේපර් එකකුයි කරන්න. ඉතින් මම PTS එකටම පාඩම් කරලා හෙට මට science paper එකක් තියෙන නිසා මම science උගන්වපු දේවල් ටිකක් මතක් කරගන්න හැදුවා. ඉතින් මේ ක්‍රමය හොඳම ක්‍රමයක්. මම මේක පටන් ගත්තේ 7 වසරේදී. ඉතින් මම ඔයාලා දැකලා මේ වගේ පාඩම් කරනවා. ඔන්න ඉතින් ඉංග්‍රීසි පාඩම් කරද්දී ඔයාලට අමාරු වචන ඩික්ෂනරි එකකින් බලලා පාඩම් කරන එක ගොඩක් හොඳයි. ඉතින් මම ඔන්ලයින් ක්ලාස් එකකට යන්න තමයි දැන් හදන්නේ. ඒකට ගිහින් ඇවිත් බුද්ධාගම වැඩ වගේක් තිබ්බා. ඒක කරලා පොඩි කෑම එකක් කාලා 6:30ට තව ක්ලාස් එකක් තිබ්බා. ඒකටත් ගිහින් චුට්ටක් වෙලා රෙස්ට් කරා. මොකද අපි එක දිගට වැඩ කරන්න හොඳ නැහැනේ. මගේ වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.